සුබ දවසක් සියලුම දෙනාට. අදත් මේ වයිප් කෝඩින් පාවිච්චි කරලා ලර්නින් කන්ටෙන්ට් හදන වීඩියෝ සීරීස් එකේ අද 8 වෙනි වීඩියෝ එක. මම අද කල්පනා කරේ මේ දැන් එඩියුකේෂනල් ඇක්ටිවිටි කිව්වම අපිට නිකම්ම ඔළුවට එන නිකම්ම මතක් වෙන ඇක්ටිවිටි වර්ගය තමයි මේ ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් ඇක්ටිවිටි කියන එක. කොහොමත් අපි මොන platform එක මොන software එකද ඒ හැම එකේම ඉන්නේ මේ drag and drop activity හදන්න පහසුකම දීලා තියෙනවා. ඉතින් දැන් ඔය වැඩේම අපි මේ coding වනේ wipe coding use කරලා කරනවා නම් කොහොමද කරන්නේ කියලා මම අද ඉක්මනට මේ කියලා දෙන්නම්. මම කලින්ම මෙතන ඊට කලින් කියනවා දැන් මේ drag and drop කරන්න මම පාවිච්චි කරන images තුනක්. images තුනක් තියෙනවා. ඒ තුන මොකක් හරි box එක drag කරනවා. මම මේ මුලින් පෙන්නන මම images කොහෙන් download කරගන්නේ කියලා. මෙන්න මේ pngfile.com මෙන්න මේ සයිට් එකට ගිහින් බලන්න මෙතන PNG files download කරගන්න පුළුවන් ඕන තරම් තියෙනවා. කිසිම වියදමක් නැහැ. මේ අය කිරීම මොකුත් නැහැ. ඕන තරම් download කරනවා. කැමති මෙතන search කරලා බලන්න. ඕන තරම් මෙතන PNG files තියෙනවා. ඒක නිදහසේ free download කරගන්න පුළුවන් කිසිම අය කිරීමක් කරන්න නැතුව. හරි මම මේ විදිහට files තුනක් download කරගෙන තියෙනවා. මම මේ තුන දාගෙන තියෙනවා මේ learning මගේ desktop එකේ තියෙනවා learning content කියලා folder. ඒකේ drag and drop කියලා තියෙන folder මම ඒකට දාගත්තා මේ තුන. බෝල් එකක් තියෙනවා, හාවෙක් ඉන්නවා, ගහක් තියෙනවා. ball rabbit tree කියලා. ඊපස් මම මේ folder එකේම Visual Studio Code වලින් open කරන් ඉන්නවා මගේ learning content folder එක. මේ තියෙන එක ඇතුළේ තියෙන drag and drop folder එක. මෙන්න images තුන තියෙනවා. හරි මම prompt එක මම කලින්ම දුන්නා. prompt එක බලන්න I want to create a drag and drop web based activity in Sinhala language. ඒක හරි. ඊපස්සේ මම කිව්වා I have 3 images. image තුනේ නම් තුනක් මම දුන්නා. ඊපස්සේ ඔක වෙන්න ඕනේ දීලා මේකේ මෙන්න මේ drag and drop කියනකොට අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ දේ තමයි දැන් අපි drag and drop වැඩක් පාවිච්චි කරනකොට ගොඩක් අය mouse එක පාවිච්චි කරන නම් ගැටලුවක් නැහැ. හැබැයි අපි ස්මාර්ට් ඩිවයිස් එකක් එහෙම නැත්නම් ටච් ස්ක්‍රීන් එකක් තියෙන මොන හරි ඩිවයිස් එකක් පාවිච්චි කරනවා නම් මේ mouse එකෙන් කරන drag and drop එක ඒකට match වෙන්නේ නැහැ. ඒකට වෙනම වැඩක්. ඒකට වෙනම function එකක් තියෙනවා. අන්න ඒ නිසා මෙන්න මේ අන්තිමට මම ගහනවා මෙන්න මෙහෙම. And create this to be able to use in touch screen too. touch screen එකෙත් මේක use කරන්න පුළුවන් වෙන විදිහට මේක හදලා දෙන්න කියලා. මම මේක ගැහුවේ නැත්තම් මෙයා මට drag and drop එක හදලා දෙනවා මට mouse එකක් use කරලා කරන්න පුළුවන් touch screen එක නැත්තම් smart board එක වගේ දෙයක මේක කරන්න බෑ. මේ drag and drop එකක් හදලා නම් මෙන්න මේ ඉන්න මේ කොටස අනිවාර්යෙන් මතක තියාගන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. අනිවාර්යෙන් යාට කියන්න ඕනේ මේක touch screen එකෙත් use කරන්න පුළුවන් වෙන මේක මට හදලා දෙන්න කියලා. හරි ඊට පස්සේ එයා මට prompt එකෙන් පස්සේ එයා මට දෙනවා response එක දෙනවා මම පොඩ්ඩක් පහට ගියාම බලන්න එයා එතන image එකක් මොකද්ද generate කරනවා. මේ INGSR එකේ මේ ලොකු code එකක් ගහන්නේ මෙයා මේ image එකක් generate කරනවා. කියන්නේ ඒක coding system එකෙන් එකෙන් එයා image එකක් generate කරනවා. මම ආපහු ඊපස්සේ මම මැනගෙන නතර කරා ඒක. මෙයාගේ මේ response එක මම බලන්නේ ලොකු code එකක් දෙනවා. දැන් ඕනේ නැහැ මම ඒක download කරලා තියෙන නිසා. මේ ඇත්තට මේක ඕනිම නැහැ. මම ටිකක් දුර ගියාම මම මේ response එක නතර කරා. නතර කළා ආපහු කිව්වා don't create image. I already download and copy images to folder. ඊපස්සේ මම image නම් ටික ආපහු දුන්නම එයා දැන් ඔන්න එයා අර image එක generate කරන්න නැතුව images තුනේ නම් තුන දාලා මට අලුතෙන් හදලා දුන්නා. මේ තියෙන imgsr tree.png rabbit.png ball.png. හරි දැන් මෙතනින් දැන් මේක run කරොත් වෙන්නේ මොකක්ද? images තුනක් පේන්නේ නැහැ. හේතුව මොකද? දැන් මෙතන මේ දැන් අපේ app එක run වෙන්නේ මෙයාගේ platform එකේනේ. දැන් images ටික තියෙන්නේ මගේ folder එකේ. ඉතින් එතකොට මට මේවා පේන්නේ නැහැ. මේ අර AT tag එකේ දාපු එක නම් පේනවා. මෙතන ඉන්නේ හාවා කියලා. මේ දැන් උතන ඇත්තටම හාවේ කියන එක පේන්න එපා. ඒක ඇක්ටිව් එකක් වෙන්නේ. ඒ නිසා මේ drag and drop කියන මෙතනම run කරන්නේ නැතුව ලේසියෙන් හොඳ විදිහට copy කරගෙන මගේ folder එක ඇතුළට ගිහිලා ඒ folder එකෙන් එළිය හදන්න එපා file එක. folder ඇතුළෙම හදන්න. folder එක click කරලා new file click කරා index.html. දැන් මෙතනට paste කරන්න. paste කරලා මම save කරනවා. හරි දැන් බලමු අපි open කරලා. ඉන්න තියෙන index file එක.
මම අර ලස්සන ඉන්ටර්ෆේස් එකක් දෙන්න ලස්සන ඉන්ටරැක්ෂන් දෙන්න ඒවා මොකුත් කිව්වේ නැහැ. ඒ ටිකත් ඕනනම් ගහලා කපව හදාගන්න මේ ටික. දැන් බලමු වැඩ කරනවා කියලා. ගස හරි. ආවා. පන්දු පරීක්ෂා කරන්න. හරි මෙන්න කොළ පාටින් ආවා පිළිතුරු පරීක්ෂා කරමු. වැරදිවත් දාලා බලමු. ආයෙත් හරි. ගස කොළ පාටින් ආවා අනිත් දෙක රතු පාටින් ආවා. දැන් මම මේක ඩ්‍රැග් කරනවා. මේක පේනවද දන්නා මම ඩ්‍රැග් කිරිලා තමයි මේ කරන්නේ. හරි ඒත් වැඩ කරා. හරි ඔන්න මෙතන මම දැන් මට කියන්න ඕනේ අනිවාර්යෙන්ම මේ drag and drop activity කියන ඒවා අනිවාර්යෙන් touch screen එකට match වෙන්න කියලා වෙනම යාට prompt එකේ කියන්න ඕනේ. කිව්වොත් තමයි යා touch screen එකට match වෙන්න හදාදේ නැත්නම් අපි මේක දැන් දන්නකො මොකක් කරනවා laptop එකේ හරි මොකද මේක හදනවා කියලා. හැදුවට පස්සේ මේක වැඩ කරනවා ගැටලුවක් නැහැ. ප්‍රශ්නේ ඉන්නේ මොකද්ද? ස්මාර්ට් බෝඩ් එකක් හරි මොකක් හරි touch screen එකක් තියෙන device දාලා බලන්න මේක වැඩ කරන්නේ නැහැ. ඇත්තටම හේතුව මොකද්ද? touch screen එකේ drag and drop කියන එකට වෙනම function එකක් තියෙනවා. ඒකට අපිට කියන්න ඕනේ යාට ඒකට match වෙන්න හදලා දෙන්න කියලා. ඉතින් ඔන්න හරි. images download කරනවා මෙන්න මෙතන pngfile.com. ඉතින් උතන images නැතුව ඕනිම drag and drop එකක් හදාගන්න අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි. මෙන්න මේ ටික. කියන්නේ touch screen එකට match වෙන්න එක හදලා දෙන්න යාර කියන්න ඕනේ. කිව්වොත් තමයි යා touch screen එක මේක run කරන්න පුළුවන් විදිහට හදලා දෙන්නේ. හරි එහෙනම් මම හිතනවා වැඩේ තේරුම් ගන්න ඇති කියලා. ඉතින් මේකේ මොන හරි දේවල් කරලා බලන්න. Tamanට ඕන learning content activities හදාගෙන තමන්ගේ ඉගෙනීම් කටයුතු හොඳින් කරගන්න පුළුවන්. තාක්ෂණය පාවිච්චි කරලා නිර්මාණ සිදු කරගන්න පුළුවන්. හරි එහෙනම් අදට ඇති. මම ඊළඟ තව වීඩියෝ එකකින් හම් වෙනකන් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.